හෙලෝ ගයිස් කොහමද? අද අපි යන්න හිතන් ඉන්නේ බෙල්ලුඩ් වල. බෙල්ලුඩ් වලට මේ තලාතුවෙන් උඩටම ඇවිල්ලා ඉන්නේ අපි. මේ පාරවල් දෙකක් දෙපැත්තට තියෙනවා. මේ පාරවල් දෙකෙන්ම යන්න පුළුවන්. මේ වම් අත පැත්ත පාරෙන් කෙලින්ම යන්න පුළුවන්. මම යන්නේ දකුණු අත පාරෙන්. පොඩ්ඩක් ලස්සනයි. ඒ නිසා අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. මේ වම් අත පාරෙන් යන්න පුළුවන් වාහන වලට ළඟටම යන්න පුළුවන්. මේ පැත්ත පාරෙන් ගියොත් නම් ඉතින් බයික් වලට වගේ තමයි යන්න වෙන්නේ. අපි ගිහින් බලමු. හම්බෙන මේ ලස්සන හොටෙල් එකක් බෙල්ලුඩ් වල තියෙනවා. මෙතනින් තමා හැරෙන්න තියෙන්නේ. ෆයින්ඩර්ස් කැලයක් මෙතින් තමයි යන්න තියෙන්නේ. මෙතන වාහනවල එනවා නම් මෙතන වාහන දාලා පයින් යන්නත් පුළුවන්. නැත්නම් පහලින් අර මම කිව්ව පාරේ යන්නත් පුළුවන්. බයිසිකල්, ත්‍රීවිල් වගේ වට නම් ඉතින් යන්න පුළුවන් මේ පාරේ. මෙතනින් යනකම් විතරයි බස් එන්නේ. මෙතනින් එහාට මේ ටික පයින් තමයි යන්න ඕනේ. පොඩි වාහන බයිසිකල් එහෙම නම් යන්න පුළුවන්. නැත්නම් වාහනේ මෙතන දාලා යන්න උනත් පුළුවන්. වන්න ගයිස් මේක අස්සන ලස්සන. මෙතනට පේන මේ පාර යන view එක. මේ ඇතින් සුදු පාටට තියෙන බිල්ඩින් එක තමයි මේ හොටෙල් එක. මෙහි තියෙන හිල් හොටෙල් එක. කඳු ටික පේන විදිය. මේ පාර තමයි යන්න තියෙන්නේ. මේ පාර යන්න පුළුවන්.
ගයිස් මේ ෆයිනස් කැලේ තියෙන ලස්සන මෙන්න මේ වගේ පොඩි අතුරු පොඩි පාරකින් තමයි යන්න තියෙන්නේ. බයිසිකල් වලට කිසිම අවුලක් නැහැ. ඉතින් යන්න පුළුවන් මේ කිසිම අවුලක් නැහැ. ට්‍රී වීල් වලටත් වගේ යන්නත් පුළුවන්. අනිත් වාහන පොඩ්ඩක් ඉතින් යන්න අමාරුයි. සමහර තැන් එක්ක බලනකොට පොඩ උස වාහන වුණොත් නම් ෂේප් එක යන්නත් පුළුවන්. පයින් යනවා ඉතින් ගොඩක් හොඳයි. මාර ලස්සනයි ඉතින්. බෙල්ලුඩ් කෑන් කරන අයට යනවා නම් මෙන්න මෙතනින් වතුර පුරවගෙන යන්න පුළුවන්. මෙතන තමයි ඉතින් තියෙන වතුර පුරව ගන්න තියෙන තැන. ඔතනින් නා ගන්නත් පුළුවන්. මේ හැරි තමයි තියෙන ඉතින් වෙන තැනක් නෑ වතුර පුරව ගන්න. ඔන්න ගයිස් අපි දැන් බෙල්ලුඩ් වලට ආවා. ලස්සන පරිසරයක් මැද තමයි ඉන්නේ. මේ දවස්වල පොඩ්ඩක් පායනවා. පායන නිසා වතුරත් අඩුයි. ඒ උනට ලස්සන නම් ඒ වගේම තමයි ගස් කොළන් ටික ඒ විදිහටම ලස්සනට තියෙනවා. ඔයාලත් මේ නුවර පැත්තේ අවට ඉන්නවනම් එන්න ඕනි ප්ලේස් එකක් තමයි බෙල්ලුඩ්. මාරම නිදහසක් තියෙන්නේ. මෙතන කැම්ප් කරන්නත් පුළුවන්. කැම්ප් කරන්නත් කට්ටිය කීප දෙනෙක් දැන් ඇවිත් ඉන්නේ. අපි නම් කැම්ප් කරන්න නෙමෙයි ආවේ බලලා යන්න. මෙතනින් තමයි යන්න තියෙන උඩ view point එකක් බලන්න. view එක. මේ තමයි බෙල්ලුඩ්.
ප්ලේස් එක නම් හොඳ කෑම්පින් කරන්නම තමා. මේ පහළ හරියට කෑම්ප් කරන්න පුළුවන්. මේ ටිකේ කෑම්ප් කරන්න පුළුවන්. උඩට ගිහිල්ලා කෑම්ප් කරන්නත් පුළුවන්. උඩට ගියා නම් හොඳ සන්සෙට් එකක් එහෙම බලාගෙන කෑම්ප් කරන්න පුළුවන්. මේ පැත්තෙන් පාරක් තියෙනවා වෙන්න. අපි ආවෙ නැහැ පැත්තේ. එතනින් තමයි නගින්න තියෙන්නේ. බෙල්ලුඩ්ඩ view point එකට. අවුවයි. ඔයාලා එනවා නම් උදේ හරි නැත්නම් හවස හරි එන්න. නැත්නම් අවුවයි ටිකක් මෙහෙට. හවස වුණාම නම් ඉතින් ලස්සනට තියෙයි. කෑම් කරන්න කට්ටියක්ද කොහෙද ඔයවිල් ඉන්නේ. මේ උඩට තියෙන view එක උඩට මේ පහළ ලේක් එක පේන විදිය මේ ලස්සනයි. හවසක වගේ ආවනම් මාර ගති. වව්. අපි උඩටම ආවා. ඉතින් view එක මාර ලස්සන වීඩියෝ එකක් තියෙන්නේ. මාරම ගති. මේ අතින් පේන විදිය තමයි මේ ඇතට. මෙතන ගොඩක් දුරට කැම්පින් සයිට් එකක් තමයි මේක තියෙන්නේ. කැම්ප් කරන්න අයට තමයි ඉතින් මේක ගොඩක් විතරට මේ view එක වටින්නේ. එක දවසක් මෙන්න බලලා යන්නත් පුළුවන්. සමහර ඒවා ගිනි තියලා සමහර
දැන් මැරලා තියෙන්නේ. ඉතින් අර පල්ලා හරි ගත්තා. පහළ පේන විදිය. ෆයිනස් ක්ලාස් සෙට් එක තියෙනවා. මාර ලස්සනයි. මේක හවසකට වගේ ආව නම් මාර මේ මච්චර මහන්සියක් තියෙන්නේ නැහැ. මාර ලස්සනට තියෙනවා. එන උඩ බලලා ඉවරයි. එක දවස් ඇවිල්ලා ඉතින් බලන්න තියෙන ওই ටික තමයි. මේ කැම්පින් නයිට් එකක් ගෙවුවොත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒක තමයි ඉතින් මෙතන තියෙන නිදහසේ ඇවිල්ලා හොඳ ඉඩ පාඩුව තියෙනවා. හොඳ කැම්පින් නයිට් එකක් ගන්න පුළුවන්. පොඩි දුරකින් නුවර ඉඳලා පොඩි වෙලාවකින් ළඟා වෙන්න පුළුවන් ලස්සන තැනක් තමයි බෙල්ලුඩ් කියන්නේ. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් ඒක උදේ එන්න. නැත්තම් හවස් වරුවේ. එහෙනම් guys මෙතනින් වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා බලන්න මගේ වීඩියෝ ටික ලස්සන තැන් ඔයාලට මම පෙන්නන්නම්. එහෙනම් guys ජය වේවා.